මතක තියාගන්න මේ ලෝකේ වටිනම දේ තමයි තමන්ගේ හෘද සාක්ෂිය. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා නම් මම නිවැරදි කියලා මේ මුළු ලෝකයක් ඉරහිව අපිට දොස් නැගුවත් වැඩක් නෑ. හොඳට මතක තියාගන්නනේ. මුළු ලෝකයක් අපිට දොස් නැගුවත් වැඩක් නෑ. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා නම් තමන් නිවැරදි කියලා දෙන්න හොඳම පිළිතුර තමයි නිහඬ වීම. නේ බුදුහාමුදුර අපිට පෙන්වන්නේ ආදර්ශයෙන්. උන්වහන්සේට කොච්චර අපහාස කරාදනේ, කොච්චර නිඳා කරාද. ඒ හැම වෙලාවකම උන්වහන්සේගේ උත්තරේ උනේ මොකද්ද? නිහඬ වීම. හැබැයි උන්වහන්සේ අර හැමෝටම වඩා නිවැරදිද නැද්ද? නිවැරදි. අර හැමෝටම වඩා පිවිතුරුයි. නේ අර හැමෝටම වඩා නිකලෙස්. නේ ඒ වුණාට උන්වහන්සේ කලබල වුණේ නෑ. එකම උත්තරේ මොකද්ද? නිහඬ වීම. මතක තියාගන්න ඔබත් ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් හෘද සාක්ෂිය දන්නව නම් තමන් නිවැරදි කියලා හොඳම උත්තරේ මොකද්ද? නිහඬ වෙන්නනේ. හැබැයි මෙහෙමයි. නේ හිතන්න මුළු ලෝකයක් තමන්ට ගෞරව කරනවා. නේ තමන්ට මුළු ලෝකයක් ගෞරව කරද්දී, පසසුමට ලක් කරද්දී, හැබැයි තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් ඒ ගෞරවය ලබන්න සුදුසු කෙනෙක් නෙවෙයි. නේ කොච්චර ලෝකයක් ගෞරව කරත් තමන්ට හිත ඇතුලෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. මතක තියාගන්න හෘද සාක්ෂිය නිවැරදි නම් ඔප්පු කරන්න යන්න අවශ්‍යතාවයක් නෑ. නේ මම නිවැරදි කියලා මම දන්නවා නම් කාටවත් දේවල් ඔප්පු කරන්න ඕනේද?